channel. හිතනවා ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. මුග දවසකින් වීඩියෝ එකක් ගන්නත් බැරි වුණා මට. අද ඉතින් අපි යනවා සඳගිරි සෑය බලන්න. එහෙනම් ඉතින් දවසම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මුග දවසකින් ඉතින් වීඩියෝ එකක් ගන්න යාළුවනේ. අදත් ඉතින් මගේ නිවාඩු දවස තමයි. අද යාළුවොත් එක්කම යන්නේ. බලමු අපි ඉතින් අද සඳගිරි සෑය ඇවිදලා කරලා ටිකක් සතුටු වෙලෙමු. වෙනද වගේම ඉතින් මම මේ පාර දිගේ යනවා. ඔන්න ඉතින් වෙනද වගේ මදත් මගේ නිවාඩු දවසේ මං යාළුවොත් එක්ක යනවා සඳගිරි සෑය බලන්න. ඇත්තටම යාළුවනේ මං ගොඩක් ආසාවෙන් තමයි හිටියේ අද දවස එනකම්. දැන් ඉතින් මම මේ පාරට යනවා. අදත් ඉතින් බස් එකේ ගමනක් තමයි තියෙන්නේ යාළුවනේ. කීවෙනකන් ඉඳලා ඉඳන්නේ බස් එකේ නේද? මේ දැන් මං ඉන්නේ බස් එකක් එනකම්. අපේ හන්දියේ කීයට එයිද දන්නේ නෑ බස් එකක්. ඉමු ඉතින් මෙතෙන්ට වෙලා දැන් බස් එකක් එනකම්. ඔන්න යාළුවනේ බස් එකක් එනකම් මම පැය භාගයකට වඩා පාරට වෙලා ඉඳලා බස් එකේ පැය එකමාරක් විතර ඇවිල්ලා නුවරට එනකොට 11:05 වුණා. මගේ යාළුවෝ ටික නම් ඇවිල්ලා. ගොඩක් වෙලා මං තමයි ඉතින් පරක් වුණේ. කමක් නෑ දැන්වත් ඉක්මනට දුවමු. මේ තමයි නුවර හොස්පිටල් එක. එතන උඩ පඩි පෙළෙන් උඩට ගියාම හන්තාන පාර. ඒ පාරේ තමයි සඳගිරි සෑයට යන්නේ. ඔන්න ඉතින් හන්තාන පාරට ආවා. දැන් ඉතින් අපි බස් හෝල්ට් එකට යමු. බස් එකක තමයි ඉතින් මෙතනින් ඉඳන් යන්න තියෙන්නේ. මේ තියෙන්නේ හන්තාන පාර යාළුවනේ. මෙතන නුවර වටපිටාව හරි ලස්සනට පේනවා. මාරම ලස්සනයි. දැන් ඉතින් මෙතනත් ඉන්න වෙනවා බස් එකක් එනකම්. අපි එතනත් හිටියා බස් එකක් එනකම්. පැය භාගයක් වගේ හිටියා. අද ඉරිදා නිසා බස් වැඩිය නැල්ලු. ඉතින් අපි බලන් ඉඳලා බැරිම තැන පික්මී එකක් දැම්මා. ඒකත් හරි ගියේ නෑ යාළුවනේ. කොහොම හරි අපි තව ටිකක් ඉන්නකොට බස් එකක් ආවා. මං ඉතින් බස් එකේ නේවනම් වීඩියෝ කළේ නෑ. ඔන්න ඉතින් අපි සඳගිරි සෑයට යන පාර ගාවට ආවා. මාර ලස්සනයි යාළුවනේ වටපිටාව. මෙතනට ආපුවම දැනෙන්නේ පුදුමාකාර හිතට නිදහසක්. ලස්සන පරිසරය, ලස්සන ගස් කොළන් කියා ගන්න බෑ යාළුවනේ. මාරම නිදහසක් තමයි හිතට දැනෙන්නේ. මෙතන පුංචි පුංචි කඩපේලි ටිකක් තියෙනවා. අපි ඉතින් සඳගිරි සෑය වැඳලා පල්ලෙහාට එනකොට මොනවා හරි ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ අපි 4 දෙනාගේ අත ගමන ගැන සිහිවටනයක් විදිහට. මේ අවට පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න මේ වගේ තැනකට යන්න ඕන.
අපි ඉතින් 4 දෙනාම කතා වෙලා හිටියේ කොහොම හරි සඳගිරි සෑය බලන්න යනවා කියලා. අපේ දවසේ ඉතින් අද ආවා. හැමෝම වීඩියෝ කරනවා, ලස්සනට ෆොටෝ ගන්නවා. ඇත්තටම යාළුවනේ මෙතන මාරම නිදහසක් දැනෙන්නේ. පරිසරය පුදුමාකාර නිස්කලංකයි. අපේ විනෝදිනී පොඩ්ඩක් දැජ්ජයි. මං වීඩියෝ කරනකොට ඉතින් එයා පැත්තකට ගියා යාළුවනේ. මේ දැන් අපි නගින්නේ සඳගිරි සෑයට යන්න තියෙන පඩිපෙළ. ගොඩක් උඩට යන්න ඕන ඉතින්. ඒ වුණාට අපිට යනවට වඩා වටේ පිටේ තියෙන සුන්දරත්වය බලන එක තමයි වැඩේ උනේ. හරිම නිස්කලංකයි, හරිම ආස හිතන ලස්සන සුන්දර පරිසරයක් තමයි යාළුවනේ සඳගිරි සෑයේ වටේ තියෙන්නේ. ලස්සන සුන්දර වටපිටාවක්. කියන්න වචනම නෑ. මාරම ලස්සනයි. අපි ඉතින් සඳගිරි සෑය බලන්න සතියක් දෙකක් ප්ලෑන් කර හිටියා යන්න. අපි හිතුවේ මොනවාම හරි වෙලා අපිට යන්න වෙන්නේ නැති වෙයිද කියන බයකුත් තිබුණා. ඒ වුණාට ඉතින් අද අපිට යන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ සඳගිරි සෑය නගින පඩිපෙළ. තව යන්න ඕනේ යාළුවනේ උඩට. කමක් නෑ අපි මෙතනට ඉඳලා චුට්ටක් වටපිටාව බලලා ඉමුකෝ. ඔයාලත් ආසයි තියෙන ලස්සන සුන්දර වටපිටාවක් දකින්න. හරිම ලස්සනයි යාළුවනේ. කොච්චර ලස්සනයි කිව්වත් ඇති හිතෙන්නේ නෑ. ඒ තරම් සුන්දර වටපිටාවක් තියෙන්නේ. අපි ඉතින් පඩිපෙළ නැගලා උඩට ආවා යාළුවනේ. දැන් ඉතින් අපි සඳගිරි සෑය වඳින්න මල් ගන්නයි යන්නේ. ඔන්න ඉතින් මං ගිහිල්ලා අපි 4 දෙනාටම මල් ටිකකුත් අරගත්තා. මල් ටිකත් අරගෙන අපි දැන් යනවා සඳගිරි සෑය වඳින්න. හරිම ලස්සනයි යාළුවනේ උඩට ආපුවම මට ඉතින් ගොඩක්ම කියවෙන්නේ හරිම ලස්සනයි කියලා තමයි. ඒ මොකද ඉතින් මෙතෙන්ට ඇත්තටම යන්න ඕන. ඔයාලත් ගිහින් බලන්නකෝ. අපිත් ඉතින් ගියේ පළවෙනි පාර. හැබැයි ඉතින් මෙතන තියෙන වටපිටාවේ සුන්දරත්වය, සඳගිරි සෑය හදලා තියෙන විදිහ කියන්න වචන නෑ යාළුවනේ. හිත මාරම නිදහස් වෙනවා මෙතන ගියපුවාම. තියෙන හැම ප්‍රශ්නයක්ම හැම දෙයක්ම අමතක වෙලා යනවා සඳගිරි සෑයට ගියාම. ඔයාලත් මං කියනවට යන්නකෝ බලන්න. මාරම ලස්සනයි, මාරම හිත නිදහස් නිස්කලංක පරිසරයක තමයි සඳගිරි සෑය හදලා තියෙන්නේ. මෙතන ලොකුවට සඳගිරි මහා සෑය හන්තාන කියලා ගහලා තියෙනවා.
මහනුවර කිව්වම අපිට මතක් වෙන්නේ මාලිගාවයි වැවරවුමයි විතරයි. ඒත් නුවර නගරයේ කලබලයෙන් මිදිලා අහසට නුදුරු කඳු මුදුනක තියෙන සුදුම සුදු පාට සඳකැන් වගේ දිදුලන මේ ලස්සන තැන තමයි සඳගිරි සෑය. මේක තියෙන්නේ මහනුවර ගන්නෝරුව රජයේ නිවාඩු නිකේතනයට ආසන්නව කඳු ගැටයක් උඩ. අද අපි මෙතනට ඇවිත් මල් ටිකක් පූජා කරලා මේ නිහඬ බව විඳගත්තා. පඩිපෙළවල් දිගේ ඉහළට ආවම දැනෙන ඒ සිසිලසයි වටපිටාවෙන් ඇහෙන කුරුළු හඬවල් විතරයි අපේ තනිකමට ඉතිරි වෙන්නේ. චෛත්‍ය තියෙන මළුවට ආවම මුළු නුවර නගරයම හන්තාන කඳු වැටිය සහ මහවැලි නදිය ගලාගෙන යන හැටි හරි අපූරුවට අපිට පේනවා. ඇත්තටම මේක හිතට මාරම සහනයක් දෙන තැනක්. මේ සෑය නිශ්ශබ්දතාවයට ආදරය කරන අයට පාරාදීසයක්. හවස් වරුවක ගියොත් බැස යන හිරුගේ කිරණ මේ සුදුම සුදු දාගැබට වැටෙනකොට දැනෙන්නේ අපි වෙනම ලෝකෙකට ආවා වගේ හැඟීමක්. ආගමික භක්තිය වගේම සබා දහමේ සුන්දරත්වය එකට මුසුණු අපූර්ව නිර්මාණයක් තමයි සඳගිරි සෑය කියන්නේ. යාළුවනේ මේ සඳගිරි සෑය පිහිටලා තියෙන කන්දට ඉස්සර කිව්වේ ප්‍රතිබිම්බාරාම කන්ද කියලා. මහනුවර රජවරුන්ගේ කාලයේදී මේ ප්‍රදේශය ඉතාම ආරක්ෂිත කලාපයක් විදිහටයි සැලකුණේ. අද අපිට පේන මේ නිශ්ශබ්දතාවය එදත් භික්ෂූන් වහන්සේලා භාවනා කරන්න පාවිච්චි කරලා තියෙනවා. ඔයාලා මෙතනට ආවම දකින පැරණි ගල්කණු සාක්ෂි දරනවා මේක කොයිතරම් මෑත අතීතයකට හිමිකම් කියනවද කියලා. ඒ වගේම බලන්නකො මේ වටපිටාවේ ලස්සනට හදලා තියෙන පුංචි පුංචි රෝස ගස්. ඒව ගැන කියන්න වචන නැහැ. ලස්සන මල් පිපිලා ලස්සන එක එක වර්ග රෝස පැල තියෙනවා. ලස්සන පුංචි පොකුණකුත් පල්ලෙහායින් තියෙනවා. අපි ඉතින් සඳගිරි සෑය අතුරට ගිහිල්ලා වීඩියෝ කරේ නෑ යාළුවනේ. අපි දන්නේ නෑනේ ඒක වීඩියෝ කරන්න දෙනවද ෆොටෝ ගහන්න දෙනවද කියලා. මං ඉතින් වටේ පිටේ සුන්දරත්වය විතරයි වීඩියෝ කරේ. අපි ඉතින් සෑය වැඳලා පල්ලෙහාට ඇවිල්ලා අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා දැන් ඉතින් මේ ගෙදර යන්න තමයි යන්නේ. ගෙදර යන්න කියලා තමයි යාළුවනේ පල්ලෙහාට බැස්සේ. ඒත් ඉතින් දැන් අපි හැමෝටම බඩගිනි. දැන් ඉතින් මොන හරි කාලම යන්න තමයි අපි ලැහැත්ති. අපි ඉතින් සඳගිරි සෑය බලලා එතන බස් එකක් එනකන් ඉඳලා නුවරට ඇවිල්ලා නුවර චූටි වැඩ වගේක් තිබුණා. ඒ ටිකත් කරගෙන ඉතින් අපි 4 දෙනා කාලිවර වෙලා ගෙදර යන්න තමයි ලැහැත්ති වෙන්නේ. අදට ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මාත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න.